විහාරාධිපති පූජ්‍ය දුඹගොඩ සද්ධාතිස්ස නායක අපේ නායක ස්වාමින් වහන්සේට එවැගේම ලේලුල ශ්‍රී විජයාරාම විහාරාධිපති හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවනේ පරිවිනාධිපති රාජකීය පඬිත අවසරයි නම කියනට කොටපළ විපක්ෂ හිමි නායක ස්වාමින් වහන්සේත් මේ මොහොතේ වැඩම කොට සිටිනවා. ඉතින් වන්දනීය පූජනීය මහා සංඝරත්නයට අපේ වැද නමස්කාර පූර්වකව ආරාධනය කර සිටිනවා. ඊටාත්ම ගෞරවණීයව පැමිණ සිටින ඔබ සියලු දෙනාම පංචශීලයේ පිහිටවන්නටයි අපගේ සූදානම. හිතවතුනි අසුන් වලින් නැගිට පංචශීලයේ පිහිටවීම සඳහා අපි ගෞරවනීය මහා සංඝරත්නයට අවස්ථාව ලබා දෙනවා. ඔබ අසුන් වලින් නැගිට පංචශීලයේ ගැනීම සඳහා සූදානමින් සිටින්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสังปุณังปานาติปาตาวิรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาวิรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราวิรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาวิรมณีสิกขาปดังสมาธิยามิสุรามีรยมัจจปมาดัตถานาวิรมณีสิกขาปดังสมาธิยามิසාදුකාරයක් වදාළ ඉහළ ලෙල්වල ශ්‍රී මහා විහාරාධිපති ගෞරවනීය අපේ දෙනියාය ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි මේ අවස්ථාවට සහභාගී වුණා වූ ආඩාර්දනීය වතු සමාගමේ අපේ හිතවත් ලක්ෂ්මන් මහත්මයා ඇතුළු සහභාගී වෙලා ඉන්න ආරාධිත මහත්මීනි එවාගෙම ලේල්වල එකමුතු සුබ සාධක සමිතියෙහි සභාපති භාණ්ඩාගාරික ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලයේ මහත්මීන් මෙන්ම සමාජිකාවනි මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න කාරුණික පින්වත්නි ලේල්වල එකමුතු සුබ සාධක සමිතියට වසර 20ක් පිරීම නිමිති කරගෙන අද දවසේදී එහි සුබ සාධක කටයුතු සඳහා මේ වෙලාවේ මේ ස්ථානයේහි භාණ්ඩ සල්පිලක් ඇතුළු මේ කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඒ සඳහා අපේ කඩිහිංගල විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු පිරිස අපිට මේ අවස්ථාවට වැඩම කරන්නට කියලා ආරාධනාවන් සිදු කරන්නට යෙදුණා. ඒ ආරාධනාව අනුව මේ ස්ථානයට වැඩම කරේ. ඒක නිසා වසර 20ක් පුරාවටම මේ ලේල්වල එකමුතු සුබ සාධක සමිතිය මේ විදිහට පවත්වාගෙන ඒම බොහොමත්ම වටිනා කටයුත්තක් බවට පත් වෙනවා. අද දවසේ ඒ සඳහා මේ ස්ථානයේ නොඑක් කටයුතු සිදු කරනවා. ඒකත් අපි බොහොමත්ම ඕනෑකමින් යුක්තව අගය කරමින්
මේ ලේල්වල එකමුතු සුබ සාධක සමිතිය අදට වසර 20ක් පිරෙනවා වගේම තව දීර්ඝ කාලයක් බොහෝමත්ම හොඳින් මේ සමිතිය පවත්වාගෙන යන්නටත් ඒ සමිතියේ සිටින්නා වූ සමාජිකාවන්ට මෙන්ම මේ ගම්පියසේ සිටින්නා වූ හැම දෙනාටම ඒ පොදු කටයුතු වලදී සහයෝගය දක්වනවා වගේම පොදු කටයුතු සිදු කළා ඒ කටයුතු සහයෝගය දක්වන්න කියන කාරණාවත් මේ වෙලාවේ සිහිපත් කරමින් ඒ කටයුතු සිදු කරගෙන යාමට තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මේ ස්ථානයට වැඩම කරන්නට යෙදුනා වූ ඉහළලේල්වල ශ්‍රී මහා විහාරාධිපති ගෞරවනීය අපේ දෙනියාය ලොකු හාමුදුරන් වහන්සේ ඒ වගේම මේ ලේල්වල එකමුතු සුබ සාධක සමිතියෙහි සභාපතිතුමන් භාණ්ඩාගාරිකතුමන් ලේකම්තුමන් ඇතුළු නිලධාරී මණ්ඩලයටත් ඒ වගේම මේ ස්ථානයට සහභාගී වෙලා ඉන්න බොහෝ පිරිසක් ඒ සහභාගී වෙලා ඉන්නා වූ ආරාධිත අමුත්තන් ඇතුළු මේ ගම්පියසේ සීලොම දෙනාටමත් ඒ වගේම මේ සඳහා නොඑක ආකාරයෙන් උදව් උපකාරයන් සිදු කරන්නට ඇති සහයෝගය දක්වන්නට ඇති මේ වගේ කටයුත්තක් පහසුවෙන් සිදු කරන්නට අපහසුයි ඒක නිසා ඒ සඳහා මහන්සි වුණ අප කැප වුණ හැම කෙනෙක්ම ඉන්නවා ඒ හැම දෙනාටමත් සහ සම්බන්ධ වූ සීලම දෙනාටමත් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා මේ සමිතියේ වැඩ කටයුතු තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අතිපූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර මෙම ස්ථානයට පැමිණ සිටින සම්භාවනීය අමුත්තනි ඒ වගේම ප්‍රදේශවාසී මෑණිවරණි පියවරුනි සහෝදර සහෝදරීනි සියලු දෙනාගෙන්ම අවසරයි ලේල්වල එකමුතු සුබ සාධක සමිතියට වසර 20ක් පිරෙන මේ අවස්ථාවේදී අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට වැඩම අවදාළ ඉහළේල ශ්‍රී මහා විහාරාධිපති පූජ්‍ය දොඹගොඩ සද්ධානන්ද නාමියන් වහන්සේ මම নমස්කාර පූර්වක ප්‍රථමයෙන්ම පිළිගනු ලබනවා. ඒ වගේම ලේල්වල ශ්‍රී විජයාරාම විහාරයේ විහාරාධිපති හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙනේ පරිවෙනාචාර්ය අපේ කොටපොළ විපස්සී පඬිත නායක ස්වාමින් වහන්සේ මම ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වක පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට අපි විශාල පිරිසකට ආරාධනා කරා ඒ සියලුම දෙනා වගේ මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. අපි ආරාධනා කරා මෙම අවස්ථාවේ මෙහි නොසිටියත් අපේ හින්දු මහාසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක පීසේන ගමගේ මැතිතුමන් එතුමා මීට මොහොතකට පෙර ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ගියා. මම එතුමත් මේ අවස්ථාවේ ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගයේ ගාලි දිස්ත්‍රික් සංවිධායක අපේ හිතවත් ඕරංජන් ජයසුන්දර මැතිතුමා ඔබතුමා ඉතාමත්ම ආදරෙන් මම මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම නෙළුව ප්‍රාන්ත සභාවේ ගරු මන්ත්‍රී කීර්තිරත්න ගමගේ මැතිතුමන් ඒ වගේම නෙළුව ප්‍රාන්ත සභාවේ ගරු මන්ත්‍රී විමල ධර්ම මැතිතුමන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට පැමිණ සිටින සියලුම දෙනාගේ නම් කියලා පිළිගැනීමට මට හැකියාවක් නැහැ මේ අවස්ථාවේදී. අපගේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන පැමිණි අනිකිත් සියලුම දෙනාමත් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් ඒ වගේම ප්‍රදේශවාසී සියලුම දෙනාත් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් ඒ වගේම නෙළුව ප්‍රාන්ත සභාවේ අපේ හිටපු සභාපති MIG සුනිල් මැතිතුමා එතුමාත් මම මේ අවස්ථාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම පැමිණ සිටින රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාත් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව මින් අවසන් කරනවා. බොහොම ස්තුතියි. 22ක් සටහන් වෙනවා 20 දෙනෙක් සහභාගී වෙනවා කියනවා විශේෂ සමිතියට. ඒ සමිතියේ 20 දෙනා අතරින් තමයි මේ දැවැන්ත කාර්යභාරය කරන්නේ. ඉතින් අපි සියලුම සමාජික මහත්මීන්ට අපගේ ගෞරවනීය ස්තුති ආදරයෙන් එකතු කරන්න කැමතියි. ගමේ කම දන්න අපේ කම අගය කරන MIG සිරිසේන මැතිතුමනි ඔබතුමා අපිට කවදාවත් අමතක කරවෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාටත් අපි ආරාධනය කරනවා මේ සඳහා සම්බන්ධ වෙන්නට කියලා. කෝතිල් පහන් සිල් දැල්වීම සඳහා ආරාධනා මුත්තන් රසක්
මේ මොහොතේ සහභාගී වෙනවා. ඒ සියලුම දෙනාට අපි ආදරයෙන් ගෞරවයෙන් ආරාධනය කරනවා මංගල ප්‍රදීපය පහන් කරන්නට මේ සුබ කටයුත්ත අපිට සුබ කටයුත්තක් ලෙස දායාද කරන්නට කියලා. සිත්රු නර්තන කණ්ඩායමේ ආදරණීය නර්තන පාලිකාවියන් පූජා නර්තනයෙන් පවත්වන්නට ඉදිරිපත් කරන්නට සැදී පැහැදී සිටිනවා. පිළිගැනීමේ කතාවෙන් පසුවයි පූජා නර්තනය ආරම්භ කරන්නට සියලු කටයුතු සංවිධානය කර තිබෙන්නේ. එදින අපි මතක් කරන්නට ඕනේ මේ කුසුන් බඳුන් වෙන්දේසියේ විශේෂයෙන්ම සාලිය වණ්ඩාර ලංකාවේ සුප්‍රසිද්ධ කවි විරිදු සලහා ඔබ අප දන්න සෑම දෙනාගේම ආදරය සෙනෙහසින් දිනාගෙන ඉන්න සාලිය වණ්ඩාරාද මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. සම්භවනීය ආරත් අමතන් වෙනුවෙන් එතුමා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නට කැමැති පැමිණ ලබා දෙන සහයෝගය පිළිබඳව අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ දෙපළගෙන් අවසරයි අපේ හාමුදුරනේ අපි මේ වගේ උත්සව අවස්ථාවලට අනන්ත අප්‍රමාණ සහභාගී වෙලා ඉන්නවා. විශේෂත්වයක් අද මෙතන තියෙනවා. ඒ තමයි ආරාධනා පත්‍ර ලබා දී තිබෙන ආරාධනා කළ සියලුම ආරාධමුන් අද මෙතන ඉන්නවා. ඒක අද ඔබට වගේම අපටත් ලොකු සතුටට කරුණක්. ඉතින් මේ වගේ දැවැන්ත කටයුතු කරන විට අනිවාර්යයෙන්ම මේ සම්භාවනීය ආරාධමුන්ගේ චිරාගත සම්ප්‍රදානයේ ගුණ පොතෙල් පහන් සිළු දැල්වීම විශේෂත්වයක් වෙනවා. ඉතින් සම්භාවනීය ආරාධමුන්ගේ පොතෙල් පහන් සිළුවෙන් පසුවයි මේ දැවැන්ත කටයුත්ත ඔබ වෙනුවෙන් අපි වෙන් කරන්නේ. ඒ වගේම සම්ප්‍රදාන කුල පොතෙල් පහන් සිළු දැල්වුවා වගේම මල්වට්ටු ඉන්දේශයටත් අපේ සම්භාවනීය ආරාධමුන් කීප පොලකටම ආරාධනා කර තිබෙනවා කුසුම් බඳුන විවෘත කරන්නට කියලා. ඒ නිසා ඔබතුමන්ලාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනය කරනවා ඒ සඳහා සහභාගී වෙලා ඉන්න මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා වගේම මේ අවස්ථාවේ ලැබෙන තුරු ඔබතුමන්ලාගේ සහාය ශක්තිය අපිට ලබා දෙන්නට කියලා අපි තාම ආදරයෙන් යුතුව මතක් කරන්න කැමතියි. එවැගේම අපි මතක් කරන්නට ඕනේ සුපුරුදු නාදරට ආතරෙන් ගැටබිර වාදනය කරන්නේ ගමගේ ටයර් සෙන්ටර්ස් ආයතනයේ අධිපතිතුමාගේ ආදරණීය පුතුණුවන්. ඉතින් අපි ඔහුවත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා වේදිකා මණ්ඩපයේ සිට මේ බාණ්ඩ සොල්පිල වෙනුවෙන් ඔබ වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා. ඉතින් අපි මතක් කරනවා නිවෙස්වල සිට රාමත් මේ මොහොතේ සහභාගී වෙන නොහැකි වූ සිටින සියලු දෙනාටම ප්‍රදේශයේ ඔබට අපි බොහොම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ සඳහා එකතු වන්නට කියලා.
ඒ වගේම මම ඊට පෙර ආතුව සේපත් කළා ඔබට මල්වට්ට වෙන්දේසිය සඳහා ආරත් අමුත්තන් කීප පොලකටම එකමුතු සුබ සාධක සංගමය විසින් ආරාධනය කර තිබෙනවා. ඉතින් ඒ අයගේ නාමලේ කියලා අපි ශ්‍රීපත් කරනවා. මංගල ප්‍රදීපය පහන් කරන දොයි මල්වට්ට වෙන්දේසිය සඳහායි ආරත් අමුත්තන්ට අපි ආරාධනය කරේ. මහාකාන්ත තේ කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ අපේ දවස් ලක්ෂ්මන් වික්ටිනගේ මෙතුමන්ට එවැගේම ජයසිංහ තේ කර්මාන්ත ශාලාවේ අධිපති අමල් ජයසිංහ මෙතුමනි ඔබතුමන්ට ගුරුදීපත තේ කර්මාන්ත ශාලාවේ අධිපති නෙළු ප්‍රදේශ සභාවේ සභාපති අපේ දවස් අමිත් කුමාර ඉදිරිසිංහ මෙතුමනි ඔබතුමන්ට ජයසිංහ තේ කර්මාන්ත ශාලාවේ ගරු අධිපතිතුමිය මාලනී මහත්මියනි ඔබතුමියට නෙළුව පොලිසිය අසල රෙදිකඩේ අධිපති ශාන්ත මෙතුමනි ඔබතුමන්ට නෙළුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන්ට ව්‍යාපාරික ජී සුනිල් මෙතුමනි ඔබතුමාට විහග සිලුල අධිපති අපේ දවස් KS බුද්ධික මෙතුමනි ඔබතුමන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ අලවි ප්‍රවර්ධන නිලධාරී හර්ෂ සේනානායක මෙතුමනි ඔබතුමන්ට සෙලින්කෝ රක්ෂණ සමහගමේ කළමනාකාර මහත්මාන්‍ය ඔබතුමාට ව්‍යාපාරික නුවන් ප්‍රදර්ශන මෙතුමනි ඔබතුමන්ට ඉතින් අපි මේ සම්භාවනීය ආරාධිත ඔබතුමන්ට අපි මතක් කරනවා විශේෂයෙන්ම මල්වට්ට වෙන්දේසිය සඳහා ආරාධිත ආරාධිත ඔබතුමන් හැටියටයි ඔබතුමන්ලා අපි පෙළගස්වන්නේ මේ ස්ථානයට. ඉතින් ඔබතුමන්ලා මේ ස්ථානයේ රැඳී සිටින්නට කියලා බොහොම ගෞරවයෙන් යුතුව මතක් කිරීමක් කරනවා. තුන්දුල තේ කර්මාන්ත ශාලාවේ අධිපති ප්‍රේමචන්ද්‍ර මෙතුමනි ඔබතුමාට ඉඩම් හිමි වැවිලිකරු PA අජිත් කුමාර මෙතුමනි ඔබතුමන්ට ව්‍යාපාරික වසන්ති ප්‍රදර්ශනී මෙතුණිය ඔබතුමියට ඒ වගේම සහිරා සෙන්ටර් සර්විස් අධිපතිතුමාට ඒ වගේම කොළඹගේ ප්‍රීමා මෙතුමන්ට සදීරා කේටරින් සර්විස් ආයතනයේ අධිපතිතුමන්ට Jikku
jittenga jittenga takata donta takata donta romita takata donta ta takata donta රුවිතලන පබලාල දේවි තුසේ ගගන කලේ මෝදේවි කසුරුවස සිහි නිදලෙල දේවි නොවටලුම් ගන සිටි හිර දේවි Wachacho Annabella conjuring எல்லாம் நம்ம பாரின் wing அன்பே உந்தன் நம்பர் சொல்லி தினமும் 7 அசைக்கின ஆடிட்டிங் உங்க விசை எல்லாம் ரிப்போர்ட்டிங் காஃபி ஷாப்பே தேவையில்லை எல்லாருக்கும் பதில் அச்சோ 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 மச்சம் அச்சோ அச்சமுள்ள மச்சமெல்லாம் பத்திக்கிச்சோ அச்சோ 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 அக்கம் பக்கம் அச்சோ ஆதிட்ட பாதிக்கிட்டு சிக்கிக்கிச்சோ Achacho, achacho, sikikicho. Akko pakko yarum illa, tannandaniye kaattukulla. Vekko mekko edum illa, datti pechu edum theviyum illa. Nee kole koleya mundirikka, thirumbavum pei vandirukka. Kaalayila kan mulichi coffee onnu thandirucha. Kole koleya mundirikka, தூக்கம் போதும் நின்றிருப்பா. பாலையில match இருக்கு, cash போட்டுக்கு வந்திருப்பா. Knock யாருக்கு, knock பேயுது. Knock காட்டுக்குள்ள lock படுது. ஆட்டம் கூடுது, ஆட்டையில நிறுது. ஆசாக ஆட்டுக்குள்ள ஆட்டம் பாம்பு போடுது. அச்சோ 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 அச்சம் அச்சம் அச்சோ அச்சமுள்ள மச்சமெல்லாம் பத்திக்கிச்சோ அச்சோ 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 அக்கம் பக்கம் அச்சோ ஆகிட்ட பாதிக்கிட்டு சிக்கிக்கிச்சோ பத்திக்கிச்சோ அச்சோ அச்சோ சிக்கிக்கிச்சோ Annabella conjuring எல்லாம் நம்ம பாரின் wing அன்பே உந்தன் நம்பர் சொல்லி தினமும் 7 அசைக்கின ஆடிட்டிங் விசை எல்லாம் ரிப்போர்ட்டிங் காஃபி ஷாப்பே தேவையில்லை எல்லாருக்கும் பதில் கண்டடிக்கும் ரோஜா செடி கைய வைக்காத டெவலுக்கிட்டு டீசென்ட்னு தள்ளி நிக்காத வாட்ஸ்அப்பில் ஹாய் சொன்ன கோஸ்ட் பண்ணாத லாஸ்ட் சீனை பார்த்து டைம் வேஸ்ட் பண்ணாத அச்சச்சோ 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 பத்திக்கிச்சோ තොරන් වලට කවිය නාශීර්ෂණය කරන විරුදේ නාශීර්ෂණය කරන ලංකාවේ කවුරුත් පාහේ දන්න ආදරණීය කාගෙත් සුද්දා කියලායි කවුරුත් ආමන්ත්‍රණය කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පසුගියදා කුසුම් බඳුරු වෙන්දීසියේදී ලක්ෂ 24කට කුසුම් බඳුරු වෙන්දීසිය වෙන්දීසි කිව්වේ මොහුගේ අති හැකියාව නිසාමයි. මහා ඵලපුරුද්දක් තිබෙන හොඳ ආමන්ත්‍රණයක් හොඳ හඬක් තියෙන සද්දන්ත කෙනෙක් නෙවෙයි. අපි වගේම පොඩි එකෙක්. මට මතකයි මේට අවුරුදු 20කට එහා නිලු ඇසලමේලා සැනකෙළියේදී මට සාලිය හමු වුණා. ඉතින් ඒ පසුගිය ඒ කාලය සාලිය මතක් කළා මට. ඉතින් සාලියයි මමයි මේ වේදිකාවේ ඉඳගෙන අපි සෝදානම් වෙනවා ඒ දෙවන්ත කටයුත්ත ඉටු කරන්නට. සාලිය බණ්ඩාර ඔබට වාරයි වේදිකාව මෙතන සිට හොඳ අත්පුරුෂන් හඩක් දෙමු.
හැමෝම ආදරයෙන් ලෝභ නැතුව මේ තමයි ඔබත් අපිත් ආදරණීය හඬ. බොහොම ස්තුතියි දුමින්ද ලේනගේ අවුරුදු 20කට මං හිතන්නේ 22කට විතර පස්සේ තොටලඟ තොරණක් නෙළුවේ හැදෙද්දි මට මතකයි මං ඇවිල්ලා විරුදු කේවා දැන් අවුරුදු 22කට විතර කලින්. ඉතින් දුමින්ද අයියට මතක නැහැ මාව මං කෝ මට ඔයා කොහෙද හරි මතකයි. කවදා හරි දවසක මතකයි. හැබැයි කොහෙද කියලා මට මතකත් නැහැ කියලා චුට්ටක් කතා කරනකොට තමයි අවුරුදු 22කට කලින් එතකොට තොටලඟ තොරණේ අවුරුදු 4ක් විතර විරුදු කියන්නේ. ඉතින් එහෙම හම්බෙච්ච ගමන් බොහොම සතුටුයි ඔබතුමා හම්බන්ද වීම සම්බන්ධයෙන් වැඩම කොට වදාළ අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ඉතින් වැඩම කරලා ඉන්නෙත් බොහොම දන්න හඳුරන දකුණු පළාතට ආපුවාම ගැටබරුවට ආපුවාම නිරන්තරයෙන්ම හම්බෙන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. ඉතින් ඔබ වහන්සේලාගෙන් අවසරයි. ඉතින් මට තියෙන කතා කරන්න නෙමෙයි බොහොම ලස්සනට මේ වැඩසටහන ඉස්සරහට අරගෙන යන්න. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම වැඩම කොට වදාළ ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසර ලබා ගන්න ගමන් පැමිණි සිටින සම්භාවනීය අමුත්තනි විරිදුව නිර්මාණය වුණෙත් බුදුබණත් එක්ක ලේල්වල එකමුතු සුබ සාධක සමිතිය බොහොම අභිමානයෙන් යුතුව විසිවන සැමරුම සමරන්න අනේක විද ක්‍රම තියෙද්දී ඔවුන් සෝදානම් කළ අපේ හාමුදුරුවනේ මේ මල් වට්ටියක් සල්පිලක් අපේ ඉපැරණි අනාදිමත් කාලෙක ඉඳලා පැවතගෙන ආපු ක්‍රමයක්. ඔයාලා අහලා ඇති සල්පිලකට කොහෙ ගියත් කියන කාරණා දෙකක් මෙතනත් කියන්න ඕනේ. මල් වට්ටියක් වෙන්දේසියක් පන්සලේ ලොකු පින්කමක් කියලා සුනිල් ඉදිරිසිංහ කියන ගායන ශිල්පියා ටිකක් තරුණ කාලේ දැනට අවුරුදු 45කට විතර කලින් කියපු ලස්සන ගීතයක්. ඔය සින්දුව කියනකොට අපේ රටේ හොයලා බලන්න නැද්ද කියලා ලංකාවේ හොඳම බෑන්ඩ් එක තමයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත කණ්ඩායම. එතකොට DJ ඕවා අරව මේවා අපේ ලංකාවේ තිබිලා නැහැ. එතකොට ටිකක් හිතන්න මල් වට්ටියක් වෙන්දේසියක් කියන කාරණේට ගම් 7-8ක් එකතු වෙලා ගමේ පන්සල හදන්න සුබ සාධක සමිතිය ගොඩනගන්න ගමේ අය හැමෝම එකතු වෙලා මේ අපූර්ව කටයුත්තට සම්බන්ධ වුණා. ඒවා ඈත් මෑත් වෙලා වියකී මැකී යන කාලෙක එකමුතු සුබ සාධක සමිතියට බොහොම ස්තුතියි. සල්ලි හම්බ කරන්න හොයන්න ක්‍රම අනන්ත අප්‍රමාණ තිබුණත් ඔවුන් ඒ ඔක්කොම පැත්තකට දාලා ගමේ දරුවෝ වැඩිහිටියෝ හැමෝම එක තැනකට ගන්න පුළුවන් අපේ ඉපැරණි ක්‍රමයක් තමයි මල් වට්ටියක් වෙන්දේසියක් කියන කාරණේ කියලා හිතලා මේ කටයුතු සංවිධානය කරාට ඔබට බොහොම ස්තුතියි. ඉතින් එතනින් එහාට මම මොකොත් කියන්නේ නැහැ. මොකද මේ කටයුතු ඉස්සරහට අරගෙන යන්න තියෙන නිසා. ඉතින් විරිදුව හැදුනේත් බුදුබණත් එක්ක නිසා විරිදුව කියන්න රබාන අතට ගත්ත වෙලාවේ බුදුබණ ටිකක් ඇහුනේ නැත්නම් ඒක ලොකු වඩුවක්. අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩ ඉන්න වෙලාවේ ඉතින් මේ ලස්සන කුසුම් බඳුනේ කටයුතු ආරම්භ කරන්න හදන වෙලාවේ සියල්ලට ප්‍රථමයෙන් මේ කාරණේත් කියන්න ඕනේ. දැන් ඔයාලා හිතයි මල් වට්ටියක් වෙන්දේසියක් ඒක තිබ්බේ පන්සලේ ලොකු පින්කමක්. ඔයාලා අහලා ඇති එක්තරා තාපසයෙක් කවදාවත් චෛත්‍යයක් නොදකපු තාපසයෙක් වැල්ලක වැලි ගොඩක් ගොඩ කරලා වැලි ගොඩට වැඳලා බුදුන් දැකපු බණ කතා, නිවන් දැකපු බණ කතා. ඒ වැලි ගොඩේ ධාතුන් වහන්සේලා තිබුණේ නැහැ, තිබුණේ වැලි ගොඩට වැඳපු සරදාව. ඒ නිසා මෙතෙන් දාපුවහමත් ඒක ඇති කරගෙන ඒ කටයුත්තට සම්බන්ධ වෙන්න කියන ගමන් එමනම් පළමුවෙන්ම සියල්ලට ප්‍රථමයෙන් සම්මා සම්බුදු පියාණන් සරණ යමින් ගයන්නම් විරුදු මෙදක් කන්ද උඩරටින් විරුදු සුරල් මගෙන් ගුවනට ඔබෙන් සවනට සම්බුදු පියා වැඳ අපි බුදු සරණ යමු දෙසුදම් රුවන වැඳ සදහම් සරණ යමු මහා සංඝ රුවන වැඳ අපි සංඝ සරණ යමු ඒ තුන් රුවන වැඳ තිසරණ සරණ යමු සරණයි සරණයි සම්බුදු සරණයි 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 සදහම් සරණයි 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 මහා සංඝ සරණයි මේ සෑම දෙනටම තුන් රුවනේ සරණයි
මග පෙන්වාලු හරි මග යන්නට මේකයි මග පෙන්වාලු හරි මග සැමටම පළමුව වඳිනෙමි සම්බුදු සිරිපායුග සම්බුදු සිරිපායුග බුදුම් දහම් සංගුණ පළමුවෙන්ම වැඳගෙන බුදුම් දහම් සංගුණ පළමුවෙන්ම වැඳගෙන අද බුදු බණ පවසන්නම් රබන් සුරල් වයාන රබන් සුරල් වයාන සවුසත වෙත සෙත සැදු ලෝතුරු අම බස් දෙඩු සවුසත වෙත සෙත සැදු ලෝතුරු අම බස් දෙඩු ඔව් මම වඳිනෙමි බැතියෙන් ගෞතම හිමි සම්බුදු ගෞතම හිමි සම්බුදු සිත් කළ සවුලේ උසත හට සසරින නිවනට මග සැදු ගන දුරලා සදහම් පතුරා තුන් ලොවටම බෙදු උත්තම වෙන කවුද අපට එසුගත් හැර ලොව පරසිදු සිත් සතසින් නමදින් නම් බුදු හිමි අවසරයි සාදු සසර සරණ පිලව සතුන් බව අඳුරෙන් ගොඩලවන්න විතර නොවෙන මහ දුක් විඳ පිරු පෙරුමන් ගුණේ නිපුන්න අතර බලති මරසෙන් බිඳ බෝමුල විදු රසුනේ උන්න විතර වඳිමි තිලෝ වග හිමි දුක බිඳ සිරි සැප ලැබෙන්න මව්පියන්ට දෙගුරුන් හට සිරස නමා සිත් කළ සවුලේ උසත හට අද දිනයේදී එපින් නමා කවිවල මගේ වැරදි උනොත් සියලු දෙනම වන්න සමා ලෝතුරු බුදු ගුණය මඩක් ගයනෙමි විරිදුවෙන් මෙමා හරි හැටි දස ධර්මේ ගුණෙනි බලෙන් විරාජිතව මහනන ලද තුන් ලෝනා හිමි වඳිමින් පුරාතනී මහ කවියන් මහ පඬුවන් සිහි කරමින් අරාදෝස විරිදු ගයමි රබාන සුරතට ගනිමින් වත් ගී බොහොමයක් ආදරයෙන් අම්මට සමාජයක් තියෙන වගේ ගැයුණ මදිලු පියාට අහස උසට ආදරයක් තිබුණට තම හිත යට ඒ සෙනෙහස පෙන්නුවේ නෑ අම්මා වගේ දරුවට නෑසුනාට අද කන තාත්තයි මගේ පන කහට කෝපය බීලා උදෑසනින් පිට වෙලා මුළු ගතේම දහඩිය බිඳු දවස පුරා වගුරලා පිපුරුණු කරගැට දෑතේ වේදනාව සංගවලා දරුවන් වෙනුවෙන් තාත්තා තම යුතුයකම ඉටු කළා නෑසුනාට අද කන තාත්තයි මගේ පන සරමක් බැනියමක් ළඟදි තාත්තා අරගෙන නැත තියෙන එකම බැනියම දිරලා හිල්විලා ඇත දිවාරයේ යොමු කරමින්
දරුවන් පිළිබඳ සිත කාලය ගත කළේ පියා අපි පිළිබඳ සිත නේසුනාට අද කන තාත්තයි මගේ පන අගහිගකම් වැඩි වෙනදා ජීවත් වෙන මනුලොවේ කියලා අම්මගේ කරාඹු දෙක ළඟ නැති බැංකුවේ සින්න කරන ලියුම ඇවිත් අම්මා නිරතුරු තැවේ තාත්තට නිදාගත්තේ නිදිමත හින්දම නොවේ නේසුනාට අද කන තාත්තයි මගේ පන තිබුණොත් පොදු කටයුත්තක් උත්සවයක් පන්සලේ මුල් තැන අරගෙන තාත්තා නිතරම කටයුතු කළේ පෙන්නුව මුත් සමහර අය තමන්ට නැති තම බලේ මනුසත්කම වෙනුවෙන්මයි තාත්තා දිවි කැප කළේ නේසුනාට අද කන තාත්තයි මගේ පන නොසිටියාට අද ළඟ තාත්තයි මගේ පන ජීවත් ගී බොහොමයක් ආදරයෙන් අම්මට ආදරයෙන් කවි කියනවා බැඳලා පද පියාට ආවනේද හැමදෙනාම ලේල්වලයි ග්‍රාමෙට කුසුම් බඳුනේ වැඩ කටයුතු අරඹමු දැන් මෙහි සිට කුසුම් බඳුනේ වැඩ කටයුතු අරඹමු දැන් හරියට කවුද මුලින්ම මල් බඳුන විවෘත කරන්න එන්නේ? ඔව් ස්තුතියි. ජාලිය මේ ඉස්සෙල්ලාම අපිට කීප පොරක් වෙ ඉන්නවා. බොහෝ පිරිසක් ඉන්නවා මේ ශාලියගේ අවස්ථාව නිසා අපි එක්කෙනෙකුට ආරාධනා කරන්න සූදානම් වන්නේ. ඒ තමයි ජයසිංහ තේ කර්මාන්ත ශාලාවේ අධිපති අමල් ජයසිංහ මැතිතුමා වෙනුවෙන් එම මැතිණිය මේ මොහොතේ සහභාගී වී සිටිනවා. ඔබතුමියට අපි ගෞරවයෙන් වේදිකාවට එන්නටයි කියලා අපි ආරාධනය කරමු. ඒ විතරක් නෙමෙයි මාල්ලි මහත්මිය සහභාගී වෙනවා අමල් ජයසිංහ මහත්මයා වෙනුවෙන්. ඉතින් ඔබතුමියටයි මේ ගෞරවනීය ආරාධනාව. ඔක්කොම ඕන එකවර ඔක්කොටම බෑනේ විවෘත කරන්න. ඒ නිසා එක එකන අපි අරගෙන යමු නේද? අපේ කවුද අපේ අකිල සවුන්ඩ් අධිපතිතුමා මේ වැඩේ දැකලා දැන් අර ගිය මාසේ 23 වෙනිදා මල්වට්ටිය ලක්ෂ 24 ඉවර වුණේ උදේ 10යි කාලට. එදා 12 ලක්ෂ 14000ක අතට දීලා විතරක් විරුදු කිව්වා. ඒකත් මටම අප්පිරිය වෙලා තමයි නතර කරේ. ඒ නිසා මේ මල් බඳුන ඕක දැකලා ඒ වගේ අපේ සංවිධායකතුමා අකිලයි දැකලා අනේ මල්ලි අපි එහෙම ටිකක් කරමු කියලා එතුමා තමයි යෝජනා කළේ. ඒ නිසා ඒ යෝජනාවට අනුව අපි මුලින්ම ආරාධනා කළේ කවුද? එතුමිය සහභාගී වෙලා ඉන්නවා. ජයසිංහ තේ කර්මාන්ත ශාලාවේ මාල්ලි මහත්මිය මේ මොහොතේ සහභාගී වෙලා ඉන්නවා. අපි ආරාධනා කරමු එතුමියට එන්න කියලා මේ වේදිකාවට. මල් බඳුන විවෘත කරලා දෙන්න. එන්නේ. ගන්නකො මල්ලි සුවඳ කූරු 4ක් පත්තු කරලා ජීවිතේ අපි මොනවා කළත් මොන තැන්වල හිටියත් කොයි විදිහට ජීවත් වුණත් මේ වගේ මල් වට්ටියක් මේ වගේ තැනක ඉඳලා විවෘත කරන්නයි පිනක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒක තමයි නේද අපේ හැමදෙරෝනේ මේවට පින් තියෙන්න ඕනේ. මේවා සසරේ පුරුදු. සසරේ මේ වගේ දේවල් කරලා මේ වගේ කටයුතු වලට සම්බන්ධ වෙලා ලෞතර බුදු පියාණන් වහන්සේ පුදන්න සූදානම් වන වෙලාවේ මේ වගේ ලස්සන මල් බඳුනක් විවෘත කරන්න ඔබතුමී මොනතරම් පින්වන්තද? ඔය සුදු ආවරණ ඉවත් කරන්නකො කුසුම් බඳුනේ. ඔබතුමීගේ පින්බර දෑතින් ඔබතුමීගේ දෑතින් විවෘත කරන්නකො. හොඳයි. දෙන්නකො සුවඳ කූරු 4ක් දල්වල එතුමීගේ අතට. දල්වන්නකො මල් වට්ටිය 4 කොනක මල් බඳුනේ. 4 වරන් දෙවිවරුත් සීපත් කරගෙන එන්නකො මෙතෙන්ට මල් වට්ටිය අරගෙන. ජීවිතේ අමතක නොවන විරුදු පුණ්‍යානුමෝදනාවක් කරනවා. දැන් මේ මල් වට්ටිය විවෘත කරන්න කියලා ආරාධනා කරපු කට්ටිය කල්පනා කරා එහෙම අවස්ථාවක් මීට කලින් ලැබිලා නැහැ මම දන්නවා. ඇත්තටම නෑ. අනිවාර්යයෙන්. මේ නිසා හැබැයි මගේ ක්‍රමේ දැන් ওই ගැටබරු එහෙම තොරණේ විරුදු කියන්න කිව්වම මේ අවුරුද්දේ අපේ හැමතුනේ උදේ 7යි පොයේ දවසේ ඉරත් පායලා. හැබැයි දෙන හැම ආධාරයකටම මම විරුදු කියලා යන්නේ ලංකාවේ කොහෙ ගියත්. දෙන්නේ 20යි දෙයි 20ටත් මම විරුදු කියනවා. අපේ මහත්තයෝ 20ක් දෙන කෙනා අතේ තියෙනවා නම් 2000ක් දෙනවා. තියෙන්නේ 20යි හැබැයි කවියක් විරුදුවක් අහන්න ආසයි. ලංකාවේ කොහෙ ගියත් මම තොට ළඟ තොරණ නෙමෙයි කොහෙ ගියත් ඒ දෙන ආධාර වලට විරුදු කියලා යන්නේ. ඒ නිසා
මේ වෙලාවේ දැන් 10 දිනක් ලෑස්ති කරලා තියෙනවනේ. දැන් ඒගොල්ලෝ අතින් අපි මේක විවෘත කරලා නේද? එන්නකො ඔබතුමී මල් වට්ටියත් අරගෙන ඉස්සරහට. ජීවිතේ අමතක දැන් අර විරිදු තාල 40ක් විතරක් තියෙනවා කියන්නේ විරිදු විතරක්. ඒ නිසා සල්පිල් වලට යනකොට අර කැවුම් නැටුම් කොකෙස් නැටුම් රයිස් නැටුම් එහෙම බැලුවා කියලා අපේ ආරංචිය නිසා එන්නකො ඔබතුමී ඉස්සරහට. ඔබතුමිය මේ මල් වට්ටිය අතර අරගෙන අර මම කියවේ එක්තරා තාපසේ කවදාවත් චෛත්‍යයක් නොදකපු තාපසේ මුහුදු වැල්ලේ වැලි ගොඩක් ගොඩ කරලා අර වැලි ගොඩට බැඳා නිවන් දැක්කා. හිතේ තිබ්බ පාරිශුද්ධත්වය නිසා, හිතේ තිබ්බ පින් සිතුවිල්ල නිසා. ඒ නිසා මේ ලස්සන මල් වට්ටිය අතට අරගෙන මම කියව අමතක නොවන විරුදු පුණ්‍යානුමෝදනාවක් කරනවා කියලා. ඒ නිසා මේ වෙලාවේ මේ මල් බඳුන විවෘත කරලා ඔබතුමියට පුළුවන් කාට හරි විශේෂ පුණ්‍යානුමෝදනාවක් දෙන්න, පින් දෙන්න, කවුරු හරි මතක් කරන්න. දැන් උදාහරණයක් විදිහට ඔබේ මියගේ ඥාතියෙක් ඉන්නවා නම් ඒ කෙනෙකුට පින් දෙන්න. මේව තමයි උතුම් වටින දේවල්. ඒ නිසා මේ ලස්සන මල් වට්ටිය අතට අරගෙන ඔබේ පින්බර දෑතේ තියාගෙන හිතින් මවා ගන්න මං ඉන්නේ ස්වර්ණමාලී මහා සෑ මළුවේ ජයශ්‍රී මා බෝසමිදු සෙවණි මං ඉන්නේ මේ මල් වට්ටියේ උතුම් වූ බෝසමිදුන්ට පූජා වේවා හිතින් ප්‍රාර්ථනා කරලා ඒ ප්‍රාර්ථනා කරන පූජාවේ අනුහස පින කාටද අපි අනුමෝදන් කරන්න ඕනේ. කවුරු හරි මතක් කරනවද? කවුරු හරි මිය ගිය කෙනෙක් හරි කවුද මතක් කරන්නේ මේ වෙලාවේ? ඒගොල්ලෝ ඉන්නවද? අම්මයි තාත්තයි තමයි වෙන කවුද නේද? ඒ නිසා මේ වෙලාවේ කවුද මල් වට්ටිය විවෘත කළේ? හරි විවෘත කරලා තියෙන ලියපු එකනාගේ නම දෙන්නකො මට. දැන් අපේ අය Facebook එකේ වැඩේ බැලුවට කොහොමද කෙරෙන්නේ කියලා හරියට ප්ලෑන් එක දැකලා නැහැ. නේද? කියන කෙනාගේ නම මට කියන්න මේ හරි. ඊළඟට කොලේක ලියලා මේකෙන් තියන්නකො නැත්නම් ඔයා පොත අරන් යයි ටිකක් වෙලා යනකොට මං කියන විරුද්ධ ඔක්කොම හිතින් හදලා කියන්නේ. ඒ නිසා මේ කියපු නම මේ මතක නැහැ. මේ කියන නම මේ මතක නැහැ. ඒ නිසා මේ වෙලාවේ මේ ලස්සන මල් බඳුන අද දවසේදී මේ කුඩට උස්සන්න බැයිද අයියේ? නැත්නම් මට රිංග බල බල තමයි කියන්න වෙන්නේ. තව ටිකක් කුඩට උස්සන්නකෝ බලන්න අයියේ. හරි. දැන් පොඩි මේ ඔක්කොම හදාගෙන යන්න වෙලානේ. කාලයකට පස්සේනේ සල්පිලක් මල් වට්ටියක් නේද? ඒ නිසා මේ වෙලාවේ හරි. එතකොට මේ වෙලාවේ ජයසිංහ කර්මාන්ත ශාලාවේ තේ කර්මාන්ත ශාලාවේ අධිපතිතුමා වෙනුවෙන් තමයි මාලිනී මහත්මිය මේ වෙලාවේ ඇවිල්ලා නේද? ඉතින් එතුමිය ප්‍රාර්ථනා කරනවා තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට ආශිර්වාද කරන්න, ඒ වගේම ජයසිංහ තේ කර්මාන්ත ශාලාවේ සියලු දෙනාටත් ආශිර්වාද කරන්න, ගරු අධිපතිතුමාටත් ආශිර්වාද කරන්න, පවුලේ සියලු දෙනාටමත් ආශිර්වාද කරන්න, දෙමව්පියන් සිහිපත් කරන්න කියලා මේ ලස්සන මල් බඳුන අතේ තියාගෙන අද දවසේදී සතරවරම් දෙවිවරු සිහිපත් කරලා ලෝතුරු බුදු පියාණන් වහන්සේ උදෙසා මේ මල් බඳුන පූජා වේවා කියලා අද දවසේදී ඇය ප්‍රාර්ථනා කරනවා. බුදුම් දහම් සංඝ තෙරුවන් පළමුව වැඳලා කල ඇරයුම පිළිබඳ තම සිත යොමු කරලා සුවඳ කුරු මල් බඳුනේ වටදල් වාලා දුන්නා නේද කුසුම් බඳුන විවෘත කරලා දුන්නා නේද කුසුම් බඳුන විවෘත කරලා ජයසිංහ තේ කම්හලේ නම කියවේවි ගරු අධිපතිතුමා අපගේ සිහියට ඒවි අමල් ජයසිංහ මැතිඳුට තුති පුද දේවි එතුමා නමින් කුසුම් බඳුන විවෘත වේවි එතුමා නමින් කුසුම් බඳුන විවෘත වේවි පින්බර මාලනි මැතිනිය අද දින ආවේ පෙර පිනකට කුසුම් බඳුන දෑතේ තැබුවේ සාදු සිතින් ලෝතුරු බුදු පායුග පිදුවේ ආයතනය නමටයි ඇය ආසිරි පැතුවේ ආයතනය නමටයි ඇය ආසිරි පැතුවේ ජයසිංහ තේ කම්හල තවත් දිනේවා කරන කියන විය
ව්‍යාපාර දියුණට ඒවා ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සැලසේවා ගරු අධිපතිතුමාට මේ කුසලය වේවා ගරු අධිපතිතුමාට මේ කුසලය වේවා මාළනි පින්බර මැතිනිය මෙන්න බලන්න පිනට සසර කුසුම් බඳුන දෝතේ දිලෙන්න ඊවේ මව්පියන්ගෙන් අද ගුණය ගයන්න හැදු වැඩු මව්පියන් ඔබේ නිරෝගී වෙන්න බුදුන් දහම් සඟුන් බලෙන් අසිරි ලැබෙන්න මාළනි පින්බර මැතිනිට සම්බුදු සරණයි ඇවිදින් යුතුයකම මේ විදියට නිටු කරලයි උතුම් කුසලයක් අද පල දැරුව බව කියයි ඔබ තුමියගේ පවුලේ සැමට තිසරණ සරණයි ඔබ තුමියගේ පවුලේ සැමට තිසරණ සරණයි ව්‍යාපාර දියුණු වෙන්න ආසිරි පැතුවයි වටේ ඉන්න තරු පොකුරක් වගේ එක ඉදක එකට පිපුණු මල් පොකුරක් අපි රේලින් පිබිදී සිසිලින් ලැහැවී පරී නොයන මල් කෙකුළු අපි ඒ අතට මේ අතට බැන පැන යන එළියගෙන හෙට දවස අපි සුවඳ කරන